බුදුහාමුදුරන්ට විතරක් නෙමෙයි අපිට කොච්චර ගරහනවද? ඔය මටත් හරියට බයිනෝ. මොකේටද? මම අදත් දැක්ක එනකොට ඔය බැනලා දාලා එහෙම බයිනවා පින්නතුනේ මිනිස්සු. අපිටත් බනිනකොට ඔය ඇත්තෝ ගැන කවර කතාවද? අපිට බනින්නේ බන කියන හින්දා. ඔය ඇත්තන්ට බයින්නේ කොරන වැඩ හින්දා. ඒ හින්දා කම්පා වෙන්න එපා. බුදුහාමුදුරෝ දේශනා කරනෝ මෙච්චර පිළිගන්න හේතුව තමයි දැන් මේ තරුණයෝ සේරම මේවට පෙළඹෙන්න කාලේ හරි. ඇයි ඉතින් මේ තරුණයන්ට මේව කරන්න බැරි? ඇයි ඇවිල්ලා බෝමලු අමදින්න බැරි? හිත පිරිසිදු වෙයි. අද ඉඳන් ගෙදර ගිහිල්ලා අම්මලයි තාත්තලයි දරුවෝයි සේරම මේක මන් දන්නේ ඉතින් කී දෙනෙක් මේක කරයිද කියලා. ඒ වුණාට කමන්නේ කරන්න. හැන්දෑවේ නිදා ගන්නකොට හැමදාම අපි නිදාගන්නේ උදේට මොකක් හරි ඔළුවේ තියාගෙන නෙමෙයිද? හරි පීඩණයෙන් මිනිස්සු ගෙවල් වල ඉන්නේ. මේ ආත්මේ තරහකාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද පෙර කරපු අකුසල් කියලා? මේ ආත්මේ වෛරක්කාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද මම මේ පෙර කරපු පව් කියලා? හැම එකක් තුලදී මෙහෙම දකින්න පුරුදු වෙන්න.